මගේ ෆෝන් එක එතන, මගේ YouTube එක එතන, මගේ WhatsApp එක එතන සේරම අරගෙන ගියා. හරි. මේ මිනිස්සු අරගෙන ගියා කවුද? මගේ පන්සලට පැනලා අරන් ගියපු දවසට ඉදාන් නේ එපා කියනකොට අරන් ගියේ. මට මගේ ඇඟට පැන්න ගහන්නත් එක්කම. හරි. එතකොට මේ මොනවාද මේ ෆෝන් එක උදුර අර වීඩියෝ තියෙන ෆෝන් එක උදුරලා ගත්තා නේ. ආම්දුර කෙනෙක් ඉඳලා ඉවසන්නේ කිව්වා. ඉතින් මමත් ඉතින් ඉවසීමෙන් හිටියා. මමවත් ඉතින් අතක් තිබ්බනම් ඉතින් මේ මම තාම්දුර කියලා බලන්නේ අවංකවම කියන්න එපා. ඔක්කොම ගත්තා. ඔක්කොම අරගෙන ගියා. මට කමන්නේ මේ මට කමන්නේ දීපුව ගත්තට. හරි. අපි කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව අපි මහාන වෙන්නේ. හැබැයි බලු වැඩේ කරේ මගේ ඩීටේල්ස් අරුන්ට දීලා ඉරාජය දාන ඔන්න කොහොමද මේ රාජාංගනේ හාමුදුරුවෝ අරකයි මේකයි මොකද ඉරාජ් මහත්තයෝ සමා වෙන්නයි අරකයි මේකයි කියලා මේක දැන් අනිත් එක මට ආරංචියක් තියෙනවා. මනීෂ වෙනම කණ්ඩායම් දැන් දාගෙන අරගෙන යනවා. මම ඉල්ලන්නේ මෙච්චරයි. මේ පිළිබඳ මේ මිනිස්සයා පිළිබඳව සොයලා බලලා නීතිය ක්‍රියාත්මක කරා. එයා කියන්නේ මේ රුපියල් 50000 දුන්නලු ඇඩ්වර්ටයිස් කරන හාමුදුරුවන්ට. මොකද? ඇඩ්වර්ටයිස් කරාලු හාමුදුරුවෝ. රුපියල් 50000. ඔව්. නෑ රුපියල් 50000 දුන්නේ ඇඩ්වර්ටයිස් කරන්න නෙමෙයි. මං ආවේ අනුරාධපුරේ ඉඳලා. අනුරාධපුරේ ඉඳලා ආපු වාහනේට ගෙවා ගන්න සල්ලි දුන්නේ. ඒ මිනිස්සු මට උදව් කරලා තියෙනවා මම නෑ කියන්නේ. උදව් කරලා තියෙනවා. මං එයාගේ මොනවාද මම බලහත්කාරයෙන් ඉල්ලලා නෑ. මට උදව් කරලා තියෙනවා මං ඒ වරන් තියෙන මිනිස්සු දණ්ඩ පිනට දෙනවනේ. ඕන තරම් මිනිස්සු දණ්ඩ පිනට නෙමෙයි අර දැන් පීසිරි මහත්තයා කෝටි 5ක් දුන්නේ. හරිද? ඉතින් මේ ඒ වගේ තවත් ඉතින් ශ්‍රද්ධාවන්ත මිනිස්සු මේ ඕන තරම් ලෝකේ පුරා ඉන්නවා. ඒ මිනිස්සු දන් දෙනවා. ඉතින් දන් දුන්නාම මම මේක ගන්නවා. ඒත් එහෙම නැතු මං කාගේවත් බලහත්කාරයෙන් මට අරක දීපන් මේක දීපන් කියන්නේ නැහැ. ඒ හැක් කරන්න බෑනේ හැමදේම අපේ ෆෝන් එකක් හැක් කරනවා නම් ඔක්කොම සීරියස් නම්බර්ස් ඔක්කොම තියෙන්න බෑ සීරියල් නම්බර්. ඒවා මේ මිනිස්සු දන්නවනේ. හරි. මගේ ෆෝන් එක එතන, මගේ YouTube එක එතන, මගේ WhatsApp එක එතන සේරම අරගෙන ගියා. හරි. මේ මිනිස්සු අරගෙන ගියා කවුද? මගේ පන්සලට පැනලා අරන් ගියපු දවසට ඉදාන් නේ එපා කියනකොට අරන් ගියේ. මට මගේ ඇඟට පැන්න ගහන්නත් එක්කම. හරි. එතකොට මේ මොනවාද මේ ෆෝන් එක උදුර අර වීඩියෝ තියෙන ෆෝන් එක උදුරලා ගත්තා නේ. ආම්දුර කෙනෙක් ඉඳලා ඉවසන්නේ කිව්වා. ඉතින් මමත් ඉතින් ඉවසීමෙන් හිටියා. මමවත් ඉතින් අතක් තිබ්බනම් ඉතින් මේ මම තාම්දුර කියලා බලන්නේ අවංකවම කියන්න එපා. හරිද? හැබැයි ඉතින් එහෙම මේ මොනවාද කාටවත් ණයක් නැහැ බයත් නැහැ 6 දෙනෙක් උදේ පාන්දර පන්සල ඉන්නකන් දන්නේ. මෙවැනි ජඩ වැඩ ඔය මනුස්සයර නැගිටින්න උදව් කළේ මම. ඒක කමන්නේ අපේ පන්සලට දවස ගාන මිනිස්සු ඉන්න විතර නෙමෙයි චමුදිතලාට කියලා ඊළඟට අපේ චතුරංග මහත්තයලාට කියලා වීඩියෝ ගහලා ගොඩක් උදව් කළා. දැන් දිලිත් ජයවිරලත් එක්ක චන්න ජයසුමනලත් එක්ක ඉරාජ් වීරලත් එක්ක එකතු වෙලා මට ගහනවා. මුන්ගේ සල්ලි වලට යට වෙලා. සම්මිලගේ සටවල සල්ලි වලට යට වෙලා. හැබැයි රාජාංගනේ හාමුදුරුවෝ කාගේවත් සල්ලි වලට යට වෙන්නේ නැහැ පුතෝ. කමන්නේ. හරිද? මුන් ඔක්කොම එකතු වෙලා කරු ජනාධිපතිතුමනි මේ දැන් මාව හිරේ දාන්න හදන්නේ. මාව මරන්න හදන්නේ. හැමදාම තනියෙන් සටන් කරා රාජාංගනේ හාමුදුරුවෝ. නැද්ද මට කාගෙන්වත් සහයෝගයක්? නැද්ද මට කාගෙන්වත් හයියක් ශක්තියක්? මේ ජනාධිපතිතුමා ආණ්ඩුව තමයි තියෙන එකම විශ්වාසය මාව ආරක්ෂා කරයි කියලා හිතනවා. මගේ මේ මට රට වෙනුවෙන් කතා කරන්න තිබිච්ච මගේ YouTube නාලිකාව දුකක් නෑ. හරිද? මේක මම දුප්පත් මිනිසුන්ට කොයිතරම් පිට වෙන්නේ නැද්ද? හරි? ඒ නිසා මේකට සාධාරණයක් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අනිත් හාමුදුරුවෝ ලක්ෂ 3ක් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ඔබ වහන්සේට ආවා සබ්ස්ක්‍රයිබර්ස්ලා. දරා ගන්න බෑ. අපි මම කිව්ව ඔබතුම ඔබ වහන්සේ ගන්න මුළු රටේම හොරු බයයි. මුළු රටේම හොරු බයයි. වෙවුලනවා. මුණ්ඩ තිබුණේ මේ YouTube නාලිකාව නැති කරගන්නේ කොහොමද කියලා. ලක්ෂ 3ක් එනවා කියලා සෙල්ලම් නෑ එකපාරටම. ඔව් මුන් දැන් කිරිබත් කනවා. මුන් සතුටු වෙනවා. මට hina වෙනවා. ජනාධිපතිතුමනි ඒ hina වෙන්නේ මට නෙමෙයි ඔබතුමාට. ඉලාත්තක් තියෙන ලක්ෂ 2යි ගන්න. ලක්ෂ 2යි. හරි. උන් hina වෙනවා. ගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවධානය ඔබතුමාගේ ඇති මේවා ගන්න පුළුවන් දක්ෂ මිනිස්සු. හරි. චතුරංග බණ්ඩාර මහත්තයලා අපිට උදව් කරනවා channel පෝ එකේ අපි ස්තුතිවන්ත වෙනවා. තව දක්ෂයෝ ඇති. මගේ නාලිකාව අරගෙන තව මට පේජ් පුළුවන් නම් දීලා ඔබතුමා රකීම මේ ආණ්ඩුව රැකීම විතර වෙන මොකක්වත් නෙමෙයි. තව අවුරුදු 2029 ජනාධිපති වෙන්න බලාපොරොත්තු වෙනවා. එදාට ජනාධිපති අනුර කුමාර තමයි
ඉතින් කරු ජනාධිපතිතුමනි අපට සහයෝගය දක්වන්න කියලා මම ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් කියනවනේ ඔබ වහන්සේ තමයි මොරාල් එක දුන්නේ. කවුරුත් රාජපක්ෂලට ගෝඨාභය රාජපක්ෂලට වචනයක් කතා කරන්න බෑ. ඒක තමයි මේ බය. තමයි ඔබ වහන්සේ එළියට ඒක තමයි මේ බය. ඒක තමයි මුන් බය. මුන්ට ඕනේ 2029ට යන්න කලින් මාව හිරේට දාන්න. හරි. දැන් හරි මගේ YouTube එක ගත්තා. හරි. දැන් මට ගහලා තියෙන්නේ. දැන් මුන්ගේ ප්‍රධාන හතුරා රාජාංගනේ හාමුදුරු. හරි. මම ණයත් නෑ බයත් නෑ. මේ වෙලාවේදී මට ජනාධිපතිතුමාගේ අගමැතිතුමිය මේ සානි අබේසකර මහත්තයෝ රවිසෙන විරත්න මහත්තයෝ ඔබතුමාලගේ ශක්තිය සහයෝගය ලබා දෙන්න සියලු මහතුරන් එකට එකතු වෙලා තමයි රාජාංගනේ ආමුදුරුවන්ට ගාන්නේ. ඔබතුමාලගේ ආණ්ඩුවෙන් බලයෙන් ශක්තියක් මට ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. මේ පැමිණිලි දාන්න ආවේ මේ කරපු බලු වැඩේට. මට මේ මිනිහාගේ දීපු කම්පියුටර් අරන් ගියාට කිසිම දුකක් නැහැ. හරි. මට කිව්වනම් මට කම්පියුටර් ටික ඕන කියලා මම දස්සරන්ට පැක් කරලා සුද්ධ කරලා තියෙනවා. හරි. පන්සලට බලහත්කාර මේක කුමන්ත්‍රණයක්. මේකේ අරමුණම තමයි මගේ YouTube Facebook ගැනීම. හරි. ඒක තමයි එක පාටම කඩාන බැල ටට්ටක් කාලා ගියේ. හරි. ඒක නිසා මේ කරපු බලු වැඩේට හරිද? සාමාන්‍ය පන්සලකට පූජා කරපු දෙයක් මිනිස්සෙක් ගන්න නෑ. ඒ වැඩක් නෑ. හරි. අනුන්ගේ දේවල්නේ අපි ඒවා ඉල්ලන්නේ නැහැ. කිසි දෙයක් එපා. පූජා කරපු දේවල් කිසි දෙයක් එපා. හැබැයි මගේ YouTube නාලිකාව මගේ Facebook page එක මගේ රටේ අහිංසකම මට ඕක අවශ්‍ය නැහැ. මොනවා හරි රටේ අසාධාරණයක් වුණොත් ඒකට කතා කරන්න තිබුණේ ඔච්චරයි. සා ලෝකවාසී ලංකාවාසී සියලුම ජනතාවගෙන් මම මේ වෙලාවේදී ශක්තිය සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඔබ වෙනුවෙන් තමයි මම කතා කරේ. මුන් කරන තරමක් අභූත බොරු චෝදනා කරමින් තමයි තැන් තැන් වල ඉරාස් ළඟට යනකොටම තේරෙනවානේ මු පට්ට හොරෙක් කියලා. ආයේ දෙයක් නැහෙනි. ආයේ උත්තර සපයන්න ඕනේ නැහැ. බලන්න ඕනෙත් නැහැ. ඉතින් මම ඔබ සියලු දෙනාගෙන්ම සහයෝගය ප්‍රාර්ථනා කරනවා. මාස කීයක් ඇතුළතද හම්බුනේ? අවුරුදු කීයක් ඇතුළතද? අවුරුදු 3යි. අවුරුදු 3ට ලක්ෂ 3ක්. 3යි 4ක්. ඔව් අවුරුදු 3යි මාස 4ට ලක්ෂ 3යි ගණන් පහ වුණා. 3යි ගණන් පහ වුණා. ඔව් Facebook පිටුවත් ඉක්මනින් ඉක්මනින් වර්ධනය වුණා. මාස 3000යි දැන්. 53000යි. 53000. ඒකට 53000. මාස එකමාරයි. මාස එකමාරයි. දරා ගන්න බෑ. දරා ගන්න බෑ. අපි අවුරුදු ගාණක් දුක් විඳලා ලක්ෂ 3ක් ඉතින් ගරු ජනාධිපතිතුමනි මම ඔබතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලනවා මට ශක්තිය සහයෝගය දෙන්න කියලා. අනිවාර්යයෙන්. තන්නේ කරම කුමන්ත්‍රණයක්. මේක ප්ලෑන් කරලා ගහපු ගේම් එකක්. ඒක දැන් බලනකොට Facebook එක දිහා බලනකොට ඉරාජයාගේ YouTube දිහා බලනකොට ඕන මිනිස්සෙකුට පේනවා මේක ප්ලෑන් කරලා ගහපු ගේමක් කියලා. හරි? ඒ නිසා මේ කුමන්ත්‍රණ කරුවන් පිළිබඳව සොයලා බලලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම අද සිට මම යන්නේ ගරු ජනාධිපතිතුමා හමු වෙලා දැන් යන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය ළඟට. මට උලත් එකයි පිළත් එකයි මම ශාසනයට ජීවිත කර පූජා කරපු මිනිස්සයන්නේ. මගේ මලකඳ මේ ගියත් ප්‍රශ්නයක් නැහැ. මාව ආරක්ෂා කරගන්න ඕන නම් මේ ජනාධිපතිතුමා මේ ආණ්ඩුව මාව රකි. නැත්තම් මට මැරුණට මම රකින්න කෙනෙකුත් නැහැ. අපිට තැන් තැන් වල දරුවොත් නැහැ, ගෑනුත් නැහැ. හරි හදලත් නැහැ. ඉතින් අපිට මැරුණා කියලා කිසිම ගැටලුවකුත් නැහැ. දැන් මේ ලියුම් ටික දාලා යන්නේ ජනාධිපති මන්දිරය ළඟට තමයි. වට්ට කරලම ගහනවා මහත්මයා, ගලබොඩය ගහනවා. රාජපක්ෂ නිකායට පෙන්වන්න බෑ, දේශපාලකයන්ට පෙන්වන්න බෑ, විමල් වීරවංශලට පෙන්වන්න බෑ. හරි සම්පූර්ණ දේශපාලු ටික දෙනවා, හාමුදුරුවරු ටික දෙනවා. දැන් මේ ළඟ ඉඳලා උදව් කරපු එක එතනින්ම උදව් කරලා මගෙන්ම කොට ගියපු එක මටම කෙලිනවා. ඈ වචන වල හොරුන්ට බයිනකොට රිදෙනවනේ. උඹ බම්බෝලන් ඉතින් ඒක අපේ භාෂාවනේ. ඔව් ඒක තේරෙන්නේ නේ කියන්නේ. ඒව නතර වෙන්න ඒක අපේ ගම්ම දේනේ. හරි ඒවා අපි නතර කරන්න නැහැ. ඒ වෙලාවට රටේ ප්‍රශ්නයක් වුණාම මට වෙන දේ මංවත් දන්නේ නැහැ. රට අවදි කරන්න, ජාතිය අවදි කරන්න මට කරන්න පුළුවන් උපරිම දේ කරනවා. ඉතින් මම අමාරුවෙන් ඉන්නේ, උගුරත් අමාරුයි. ඉතින් ගරු ජනාධිපතිතුමාගෙන් මට සහයෝගයේ ශක්තිය ඉල්ලනවා. සියලු ජාතික ජන බලවේගයට ආදරය කරන තරුණ තරුණියන්ගේ මගේ YouTube එක, මගේ Facebook page එක ගන්න මට උදව් කරන්න කියලා ඉල්ලනවා. මේ බයිරාජ්ලට අර නාමල්ලා වගේ හොරු මේ රටේ රජ කරවන්න, හරිද? පිස්සු පුතාණු වල රජ කරවන්න ඉඩ තියන්න බෑ. ඊළඟට අර රොටියා නයි දෙරණ ඌ බලාපොරොත්තු වෙන 2029 මේ පොදු අපේක්ෂකයා විදියට ජනාධිපති වෙන්න මේ නිසා උන්ට මේ රටේ අවස්ථාවක් දෙන්න පුළුවන් කමක් නැහැ.